ආයිබෝවන් ඔයාලා දන්නවා මේ වෙද්දී ලංකා බැංකුවෙන් BOC Flex කියලා අලුත් ඇප් එකක් මාකට් එකට අඳුන්වලා දීලා තියෙනවා. BOC Flex කියන්නේ ලංකා බැංකුවේ B ඇප් එකත් Smart Pay ඇප් එකත් එකතු කරලා හදපු ඇප් එකක්. B ඇප් එක කියන්නේ එයාලගේ බැංකින් ඇප් එක. ඒකයි අපි ඒකට පාස්වර්ඩ් දාලා ලොග් වෙන්නේ. Smart Pay කියන්නේ එයාලගේ payment ඇප් එක. ඒකයි අපි ඒකට PIN එකක් දාලා ලොග් වෙන්නේ. ඉතින් Flex ඇප් එක පාස්වර්ඩ් එක යන බැංකින් ඇප් එක වගේම PIN එකේ යන payment app එකක් තියෙනවා. මනම් අද අපි බලමු B app එක තියෙන ඔයා Flex app එකට කොහොමද හරියටම register වෙන්නේ කියලා. මතක තියාගන්න Flex app එකේ self registration තියෙන නිසා ඔයාගේ mobile number එකයි email එකයි අනිවාර්යයෙන්ම බැංකුවේ ලියාපදිංචි කරලා තියාගන්න. දැන් Flex app එක Play Store එකකින් App Store එකකින් වගේම Huawei app gallery එකකින් ඔයාලට පහසුවෙන්ම BOC Flex කියලා search කරලා download කරගන්න පුළුවන්. ඔයා ඩවුන්ලෝඩ් කරගන්න Flex app එක ඕපන් කළාම මුලින්ම මෙන්න මේ වගේ Flex logo එක ඇවිල්ලා ඊට පස්සේ මේ වගේ intro images තුනක් load වෙනවා. බොහෝ වෙලාවට මේ intro images එයාලගේ marketing purpose වලට use කරනවා ඇති. ඉතින් මේ intro images ඔයාලට continue කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට app එකට අදාළ terms and conditions ටික accept කරන්න එනවා. ඒ එක්කම මෙන්න මේ බටන් එක ක්ලික් කළාම ඔයාලට theme එක, font size එක, ඒ එක්කම එන language එක select කරගන්නත් පුළුවන්. ඔයාගේ phone එකේ dark mode on කරන් ඉන්නවා නම් Flex app එක default load දෙන්නේ dark theme එකේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ app එක customization කරගන්නවා නම් ඒ විදිහට කරගන්න. ඊට පස්සේ terms and condition මේ විදිහට scroll down කරලා accept and continue කරන්න පුළුවන්. දැන් ඔයාට ඔයාගේ NIC එක enter කරන්න එනවා. ඔයාගේ NIC එක එන්ටර් කළාම ඇප් එක පැත්තෙන් එයාලා බලනවා ඔයා BOC කස්ටමර්ද එහෙම නැත්නම් non කස්ටමර්ද කියලා. ඉතින් අපි බලමු ඔයා එන්ටර් කරන NIC එකත් එක්ක ඇප් එකේ ජර්නි එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔයා BOC කස්ටමර් කෙනෙක් නම් මේ වෙද්දි ඔයාට B ඇප් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් B ඇප් එකක් නැති වෙන්නත් පුළුවන්. ඔයා active B ඇප් එකක් තියෙන කෙනෙක් නම් ඊගාවට ඇප් එකෙන් අහනවා ඔයා මේ B ඇප් එක කන්ටිනියු කරනවද එහෙම නැත්නම් අලුත් Flex user කෙනෙක් විදිහට යනවද කියලා. ඔයා B ඇප් එක කන්ටිනියු කරන්නේ නැතුව යනවා කියලා සිලෙක්ට් කළා නම් ඔයාට B ඇප් එකේ සේව් කරලා තිබ්බ beneficiariesලා එහෙම නැත්නම් billersලා ටික Flex එකට ගන්න විදිහක් නැති වෙනවා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඔයා B ඇප් කන්ටිනියු කරනවා නම් ඔයාගේ B ඇප් එකේ use කරපු user ID එකයි password එකයි මෙතෙන්දී ඇතුළත් කරන්න අහනවා. ඒක හරියටම එන්ටර් කළා නම් ඔයාගේ මොබයිල් නම්බර් එකට OTP එකක් එනවා. මෙතෙන්දී ඒ OTP එක පාවිච්චි කරලා ඉස්සරහට යන්න පුළුවන්. මේ වෙද්දී ඔයාගේ ෆෝන් නම්බර් එක චේන්ජ් කරලා ඒක බැංක් එකට ඉන්ෆෝම් කරලා තිබ්බේ නැත්නම් ඔයාට OTP එක සම්බන්ධ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒක තමයි මං කලින් මතක් කළේ ඇප් එකට රෙජිස්ටර් වෙන්න කලින් ඔයාගේ මොබයිල් නම්බර් එකයි ඊමේල් එකයි බැංකුවට දීලා තියන්න කියලා. ඔයාට Flex app එකට log වෙන්න ඔයාට ඕන කරන user ID එකකුයි password එකකුයි මෙතෙන්දි හදාගන්න පුළුවන්. app එකකින් අහනවා මේ app එකකින් ඔයාට කතා කරන්න. එහෙම නැත්නම් පාවිච්චි කරන calling name එක මොකක්ද කියලා. මෙතෙන්දි ඔයාට ඔයාගේ කැමතිම නමක් දාගන්න පුළුවන්. ඊගාවට ඔයාට පුළුවන් ඔයාගේ ලස්සන self image එකක් එහෙම නැත්නම් phone එකේ gallery එකේ තියෙන image එකක් හරි මෙතෙන්දි upload කරලා ඔයාගේ profile picture එක හදාගන්න. ඔයාගේ ෆෝන් එකේ ඔයා බයෝමෙට්‍රික් enable කරලා තියෙනවා නම් Flex app එකෙන් app එකට log වෙන්න බයෝමෙට්‍රික් enable කරන්න option එකක් දෙනවා. ඔයාට පුළුවන් මෙතෙන්දී බයෝමෙට්‍රික් on කරගන්න. මම නම් recommend කරන්නේ බයෝමෙට්‍රික් on කරගන්න කියලා. ඒක ඔයාට මේ Flex app එක use කරද්දී හරිම පහසුවක් වෙනවා. දැන් ඔයා B app එක continue කරලා ආව නිසා මෙතෙන්දී ඔයාගේ B app එකේ fund transfer, bill payment වලට save කරන් හිටපු payersලා එහෙම නැත්නම් beneficiariesලා වගේම billersලා ටිකත් B app එකෙන් Flex app එකට migrate කරගන්න පුළුවන්. ඔයාට ඒක දැම්ම කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහසු වෙලාවක කරගන්නත් පුළුවන්. ඔයා migration එක දැන් කරගන්නවා නම් මෙන්න මේ වගේ screen එකක් ඔයාට load වෙනවා. එතෙන්දී ඔයාගේ default load වෙලා තියෙන්නේ pay කියන bubble එක. ඔයාට ඕන නම් ඔක්කොම ටික එකපාර select කරගන්නත් එහෙම නැත්නම් අවශ්‍ය ටික විතරක් මෙතෙන්දි select කරලා migrate කරගන්න පුළුවන්. ඔයාගේ billersලා ටිකත් ගන්නවා නම් මේ වගේම උඩ තියෙන bill කියන bubble එක select කරලා ඔයාට අවශ්‍ය ටික ඒ විදිහට පහසුවෙන් migrate කරන්න පුළුවන්. ඔයාගේ migrate list එකේ payersලාගේ එහෙම නැත්නම් beneficiariesලාගේ එහෙම නැත්නම් billersලාගේ name එකක් save වෙලා තියෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
ඒක එහෙම වෙන්නේ පෙයි. එහෙම නැත්තම් බිලර්ස්ව සේව් කරද්දී ඔයා එයාට නික්නේම් එකක් දුන්නද නැද්ද කියන එක මත. කොහොම හරි ඔයා මෙතනින් ඩන් ක්ලික් කරලා ඉදිරියට ගියාම මෙන්න මේ වගේ ෆ්ලෙක්ස් ඇප් එකේ ඩෑෂ්බෝඩ් එක ලස්සනට ලෝඩ් වෙනවා. මට නම් මේ දැක්ක ගමන්ම B ඇප් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක දැනුනේ වව් කියන ෆීලිං එකක්. ඔයා B ඇප් එක නැතිව අලුත් ප්‍රොෆයිල් එකකින් යනවා කියලා සිලෙක්ට් කළා නම් හරි. එහෙම නැත්නම් B ඇප් එක නැතිව අලුතෙන්ම ෆ්ලෙක්ස් එකට රෙජිස්ටර් වෙන්න යනවා නම් ඒ ජර්නි එක අපි වෙනම කතා කරමු.